අපේ රටේ ඉතිහාසය පුරා විවිධාකාර වූ යුද්ධ රැසක් අපිට අහන්න දකින්න තියෙනවා. සමහර ඒවා අභ්‍යන්තර ගැටුම්, ඒ වගේම තමයි බාහිරින් එල්ල වෙච්ච ආක්‍රමණ, මේ වගේ විවිධාකාර යුද්ධ රැසක් මේ රට තුල මේ භූමියේ සිද්ධ වෙලා තියෙන ඉතිහාසය පුරාම. මේ ලංකාවේ දකුණු පළාතට වෙන්න පිහිටි ප්‍රදේශයක්. අපේ රටේ බොහෝ ප්‍රදේශ වලින් අපිට ප්‍රාදේශීය පාලකයෝ ගැන තොරතුරු අහන්න හම්බ වෙනවා. මේ වගේ රජ කෙනෙක්. ඒ රජතුමා තමන්ගේ යුද්ධ කටයුතු සඳහා සේනාව බලය එකතු කරපු පිට්ටනියක් තිබිලා තියෙනවා. පිටියක්. මේ පිටියට තමයි රජුරුව තමන්ගේ බලය සේනාව රැස් කරලා තියෙන්නේ. මේ රජුරුව බලය එකතු කරපු පිටිය කියලා ඒ ප්‍රදේශය හැඳින්වෙනවා. එහෙම හඳුන්වලා තිනවා පරම්පරා ගාන. පසු කාලීනව විදේශ ආක්‍රමණ, බටහිර ආක්‍රමණ හමුවේ මේ බටහිර ජාතිකයෝ අපගේ මුහුදු බඩ ප්‍රදේශ යටත් කරගෙන එද්දිත් මේ ප්‍රදේශයේම බලය එකතු කරලා තියෙනවා මේ පිටියකට. ඉතින් මේ සිදුවීම් හින්දා මේ ප්‍රදේශය ප්‍රසිද්ධ වෙනවා. ග්‍රාම නාම නිර්මාණය වීමට මේ බලය එකතු කරපු පිටිය කියපු එක බලපානවා. එහෙම බලපාලා ක්‍රමක්‍රමෙන් ජනවාරයෙන් භාවිතයෙන් ඒ ප්‍රදේශයේ ග්‍රාම නාමයේ නිර්මාණය වෙනවා. බලය රැස් කරපු පිටිය බල පිටිය වශයෙන්. දකුණු ළඟ පිහිටි ග්‍රාමයක් තමයි, බොහොම සුන්දර ග්‍රාමයක් තමයි බල පිටිය කියන්නේ. එහෙම තමයි මේ බල පිටිය කියන ග්‍රාම නාමය හැදුනා කියලා අපේ ජනවාරයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ වගේ ජනශ්‍රුති වටිනා කියන දේවල් දැන කියා ගන්න දිවෙනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියගන්න, අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට මේවා දැක බලා ගන්න.